ආයුබෝවන් සියලුම දෙනාට රෂියන් ඔන්ලයින් SL YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අපි පළවෙනි පාඩමෙන් කතා කළා රුසියන් අක්ෂර මාලාව ශබ්ද කරන්නේ කොහොමද කියලා. අද අපි බලමු රුසියන් අක්ෂර මාලාවේ තියෙන ස්වර සහ ව්‍යංජන අකුරු ගැන. Давайте узнаем гласные и согласные. ස්වර සහ ව්‍යංජන හඳුනා ගනිමු. රුසියන් අක්ෂර මාලාවේ අකුරු 33ක් තියෙනවා කියලා අපි දැනටමත් දන්නවා. මේ අකුරු vowels එහෙම නැත්නම් гласные, consonants, согласные, signs, знаки විදිහට වෙන් වෙනවා කියලා අපි කලින් වීඩියෝ එකේදී කතා කළා. රුසියන් අක්ෂර මාලාවේ vowels එහෙම නැත්නම් гласные 10ක් තියෙනවා. ඒ වගේම තමයි consonants согласные 21ක් තියෙනවා. знаки signs දෙකක් තියෙනවා. මේ знаки එහෙම නැත්නම් signs දෙක hard sign твердый знак විදිහටත් soft sign мягкий знак විදිහටත් අපි නම් කරනවා. අපි දැන් බලමු гласные 10 මොනවද කියලා. අපි මේ ස්වර අකුරු එහෙම නැත්නම් гласные කොටස් දෙකකට වෙන් කර ගන්නවා. පළවෙනි කොටස hard vowels විදිහටත් අපි එය රුසියානු භාෂාවෙන් твердые гласные කියලත් soft vowels мягкие гласные කියලත් හඳුන්වනවා. අපි බලමු твердые гласные මොනවද කියලා. А, О, У, Ы, Э. අපි දැන් බලමු мягкие гласные මොනවද කියලා. Я, Ё, Ю, И, Е. А, Я, О, Ё, У, Ю, Ы, И, Е, Е. මේ විදිහට තමයි අපි гласные එහෙම නැත්නම් ස්වර කොටස් දෙකකට අනුව අකුරු 5 ගානේ වෙන් කරලා හඳුනා ගන්නෙ. එතකොට මෙතන ස්වර අකුරු hard vowels 5යි soft vowels 5යි විදිහට 10ක් එකතු වෙනවා. ඊළඟට අපි බලමු ව්‍යංජන. එහෙම නැත්නම් согласные මොනවද කියලා. මම කලිනුත් කිව්වා согласные 21ක් තියෙනවා කියලා. අපි දැන් බලමු එහෙනම් මොනවද මේ согласные 21 කියලා. B, V, G, D, J, Z, I краткое, К, L, M, N, P, R, S, T, F, H, Ts, Ch, Sh, Sh. ग्लासनीय 10යි සග්ලාස්නීය 21යි ස්නාකි 2යි එකතු වුනහම අකුරු 33ක් අපිට රෂියන් ඇල්ෆබෙට් එකේ දැක ගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද මේ කොන්සනන්ට් සහ vowels එකතු කරලා ශබ්ද නිර්මාණය කරගන්නේ කියලා. හැමෝටම සුබ දවසක්.